Hi. Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඕන අදත් ඔයාලට මම අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් තමුකෝ මේක මගේ second order එක. ඉතින් ඇත්තටම මම දන්නේ මෝර වයිරල් යනවා මේ තෙමු එක. මාර business එක. මම කියන්නේ තෙමු කට්ටියට මාර business එක. ඉතින් මේක මගේ second order එක. හරිද? ඉතින් ඔන්න මේ පාර මම දැම්මා. හැබැයි මේ පාර guys ඇඳුම් නැහැ. මටව බුදුමයි මේ පාරයි මම ඇඳුම් දෙන්න නැත්තේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ඇඳුම් නැහැ. පොඩි මට අවශ්‍ය දේවල් සහ next අවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් තමයි මේ පාර අපි order කරේ. ඉතින් මේක unbox කරන්නේ නැහැ මම දැම්ම. අපේ නැෂනකන් යෝ. ටටා! නැෂනකන් යෝ. Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද්ද? ඔයාලා දැනටමත් දන්නවා thumbnail එකේ මොකද්ද කියලා වීඩියෝ එක. තෙමු වීඩියෝ එකක්. මේකේ second තෙමු නෙමෙයි තෙමු. අනේ මොකක් හරි. Yeah guys, තෙමු වීඩියෝ එක. ඉතින් මේක second order එක. ඔව් මේක second order එක. මගේ නේ මෙයා. අනේ මේ මෙයාගේ බඩ තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් මේවා මට අවශ්‍ය ටිකක් තමයි ඕඩර් කරේ. අපි පෙන්නමු වීඩියෝ එකට ගිහිල්ලා මොනවද ඕඩර් කරේ කියලා. මේ උඩින් දාලා දුන්නාට. නෑ ඒක ඕනේ. ටටා! ඉතින් මේක තමයි ඕඩර් එක. ඇත්තටම දැන් තෙමු මාර පිස්සුවක් වෙලා තියෙනවා. තෙමු එක දැන් සෑහෙන වයිරල් වෙනවා ලංකාවේ. මාර ප්‍රසිද්ධයි. දැන් මේක මම පිස්සුවෙන් ගත්ත ඕඩර් එකක්. ඒ වුණාට මේකේ තියෙන මගේ බඩු නෙමෙයි මේකේ තියෙන නැෂ්ගේ බඩු. අපි මේක අන්බොක්ස් කරලා බලමු එහෙනම් මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඒක බලන්න. මොනින්ම පේන තියෙන දේ ගවුනේ. බලන්න. දෙන්නාද? මුලින්ම තියෙනවා guys මේ තියෙන්නේ පිලෝ දෙකක් අර චූටි මිනි පිලෝ තියෙන්නේ පිලෝ කවර මේ හරියට පිලෝ දෙක අනේ අතක බෑඩනේ කරන්න හරියට පිලෝ වලට ගෙනත් පිලෝ කවර දෙක එහෙම කියන්න නැත්නම් ඒකත් ඒ බලන්නේ මේ කොහොමද පොට්ටයක් තියෙනවා. ඉතින් මං එක ගෙනාවේ ළමයි කොළ පාට ඒකෙන් දෙකක් තියෙනවා. මේගේ පොඩි කොට එකක් මේ වගේ ඒක ඔයාගේ වලට දෙන්නද මේ අපිට ගන්නේ නේද එයා කොණ්ඩේ මේ අනේ මේ කොණ්ඩේ අතේ සා නෙමෙයි මේක අර මෙන්න මෙහෙම ඉස්සරහින් අර දාන්නේ මගේ මෙන්න මෙතන සුලියක් තියෙන නිසා මගේ කොණ්ඩේ දෙකට බෙදෙන්නේ නැහැ දෙකට බෙදෙන්නේ නැති නිසා මේ මම අර මෙහෙම දෙපැත්තෙන් දාන මියකක් ඕඩර් කරා බලමු. එයා වයසට ගියාම අර කොණ්ඩේ යන්න දෙන්න මොකද්ද? එයා වයසට ගියාම ආයේ කොණ්ඩේ යනවනේ එතකොට අර දාන්න පුළුවන් නේ එකයි. ඒක තමයි මෙන්න මෙහෙම කොණ්ඩේ දෙකට බැඳෙන් බෙදලා මේක මෙන්න මෙහෙම මේක මෙන්න මෙහෙම දාන්න තියෙන්නේ. ඉතින් මේක හරියට හදන්න ඕන. ඉතින් පාට දෙකක්. තඹ කරලා ඒක මෙලිය කළු එහෙමද? මම ඉතින් කළු දාන අපේ සාමාන්‍ය කෙනෙක් තද කළු නෙවෙයි යන්නේ. මම ඒක නිසා ගෙනාවේ ඒත් එක කලස් දෙකක් නේද? ඔව්. කලස් දෙකක්. ඒක ගායිස් හරියට හදන්න ඕනේ හන්නේ. ඒකත් ක්වොලිටි ළමයි. මරු එක. ඒක. ඊට පස්සේ මේක ෆෝන් එකේ පිටිපස්සට දාන්න හදන එක කියන්නේ. මගේ ෆෝන් එකේ කැම් ගාඩ් එකක්. කැම් එකට අලවන්න තියෙන්නේ අර පෙනනේ.
භූතේ වගේ ඉන්න හොඳ නැහැ. අනීක ලස්සනයි. සිල්වර් කලර් එකක් ළමට. පේන්නේ. අප ෆොටෝ එකක් දාන්නම් ඒකේ. ඒකේ ෆොටෝ එකක් දාන්න. මේ තියන්නේ මේකේ සිල්වර් කලර් එකක් තියෙන ළමයි. පේනවා ඇති වාරට. ඒක 12 Pro Max එකට ඕඩර් කරපයක් අපි මේක. ඔව් මේකේ තියෙනවා මේ ඕඩර් කරන්න ෆෝන් වල එක වර්ග විදියට මේකේ තියෙනවා. next මේක නෙක්ස්ට් එකක් ළමයි. නෑ ඒක මටයි මෙයාටයි දෙන්නටම. දෙන්නටම ගෙනාවේ මේක. මේකට අපිට මේ යූස් කරන්න පුළුවන් මේකෙන්. ඒ කියන්නේ මොකක් හරි ඉන්ටර්විව් එකකට යද්දී දෙන්නෙක් කතා කරනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මයික් දෙකක් තියෙනවා. අපේ බලන් පොඩ්ඩක් ගලවලා කොහොමද කියලා. ඔය ඉතින් මේ අපිට එතන කියලාම තියෙනවා ලයිව් ෂෝ එකක්, ඉන්ටර්විව් එකක්, ඒ වගේම බ්ලොග් ෂෝට් වීඩියෝ එකක් වගේ අපිට ක්‍රියේට් කරගන්න පුළුවන් මේකෙන්. මේ තියන්නේ guys. වටපිටා තියෙන සද්ද අඩු කරන්න තමයි මේ වගේ එකක් එන්නේ සාමාන්‍යයෙන්. මේක නම් එන්නේ මං හිතන්නේ ලස්සනට වෙන්න ඕන. මම ඇත්තට අපි දන්නේ නැහැ හරියට. කමෙන්ට් එකක් දාන්න මේක ලස්සනටද නැත්නම් noise reduce කරන්න දෙන්නේ කියලා. මේක මෙන්න මෙහෙම ගහලා Hi guys, welcome back to our YouTube channel කියන්න තමයි තියෙන්නේ. අපි ඊළඟ මේවා අපි වැඩ කරනවද නැද්ද කියලා බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. Next. ඒකේ ආගෙ දෙක. දාලා බලන්න. හරි මම අවුලන්නේ. හොඳයි ඒක. මෙන්න. white color එක. ඒකේ රෙද්ද අර velvet රෙද්දක් වගේ ළමයි. velvet. price එකත් එක මෙන්න මෙහෙන් දාන්නම්. ඔන්න ඔය කොහෙන් හරි දාන්නම් මෙයා නැත්තම් පේන්නේ නැහැ. මා වෙන්නේ නැහැ. ඊට පස්සේ ආවේ තින්නේ නෙක්ස්ට් එක ඇතුළට ටික. මේක මයික් කරන්නේ තියනවාද? ඔව්. මොකද මං ගාව තියෙන type C එකක්, මෙයා ගාව තියෙන Android phone එකක්. මගේ phone එක type C තමයි support කරන්නේ. මෙයාගේ එක iPhone එක. එයාගේට lightning cable එක තමයි support කරන්නේ. ඉතින් අපිට ඒ නිසා දැන් අපි mic එක order කරේ type C නිසා අපිට මෙයාගේ phone එකට ගහන්න බැරි නිසා අපි මේ converter එකක් ගත්තා. අන්තිමට දාන්නම් මේවා මේ හරිය වැඩද නැද්ද කියලා. ඉතින් guys ඒක ලස්සන කේසින් එක තමයි එන්නේ මේ විදියට. මේ දින වලට පේනවද දන්නේ නැහැ. මම ඒක ඕපන් කරලා වෙන්නන්න. හිත දුවනවා. ඉතින් guys අතන ගොඩක් වටිනවා ඒක අපි ගත්ත price එකට. ඒකේ තියෙනවා මේකේ තියෙනවා පෙට්ටියේ තියෙනවා දාලා මේ තියෙන ඒවා ඔක්කොම ටික මෙන්න මෙතන විස්තර ටික. මේක අපි හොඳද නැද්ද කියලා බලලා අනිවාර්යයෙන්ම මේ ඔයාලට කියන්න දැන් මේ වීඩියෝ එකේ අන්තිමට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක හොඳද නැද්ද කියලා. next මේකත් පෙන්නලෙමුනේ. මම එකක්. ඒකත් ඔයාලද? ඒක මොකද්ද? guys මේක ඇවිල්ලා power inverter එකක්. ඒක කාලවට ගෙදරින් එළිය තමයි ඉන්නේ. වාහනේ ඇතුළේ තමයි ගොඩක් කාලවට ඉන්නේ. ඉතින් මට ඒ නිසා මගේ ලැප් එක යූස් කරගන්න මට කියන්නේ charging කරගන්න ප්‍රශ්නයක් ආවා. ඒ නිසා තමයි මම මේක order කරේ power inverter එක. මේකේ තින්නේ මම අපි open කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ යා කරන වැඩත් එක්ක යාට ලැප් එක charge කරගන්න බෑ වාහනේ ඇතුළේ ඉඳගෙන. ඒක නිසා තමයි මෙන්න මේක ගෙනියන්නේ. ඉතින් guys ඔයාලා බලා ගන්න පුළුවන් මේක ඇවිල්ලා අපිට 12 volt to convert කරන්න පුළුවන් 220 volt වලට. ඒ කියන්නේ අපිට ලැප් එක charge කරගන්න, phone එක connect කරගන්න, පොඩි fan එකක් එකෙන් පාවිච්චි කරන්න. car එකේ output තියෙන්නේ 12 volt නේ. ගොඩක් කට්ටිය දන්නේ නැති ඔයාලා මේ car එකක් එහෙම use කරන කට්ටිය නම් අපිට මෙන්න මේ jack එක තමයි car එකට support කරන්නේ. අපි අනිවාර්යෙන් වීඩියෝ ගන්න ටිකට පෙන්නන්නම් මේවා අපි connect කරලා car එකට ඊට පස්සේ ලැප් එක charge කරගන්නේ කොහොමද කියලා වෙලා. කොහොමද ලොකු ගාණක් තිබිලා තමයි මේක 39ට මට අපිට වැටලා තිබුණේ කාඩ් එකට. ඊට පස්සේ මට ඔෆර් එකක් ආවා මේක අඩුවෙන් 15 ඩිරම් 15ක්ද කොහෙද මේක හම්බ වුණේ guys. ඒක ඔෆර් එකක්. කියන්නේ ඔෆර් දෙකක් කඩලා තමයි මේක මේ අපිට සිලෙක්ට් උනේ. ඊට පස්සේ මේ තියෙන්නේ මේ තියෙන්නේ මගේ කැසට් එක. ඔන්න දැන් තමයි guys මගේ මොඩ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. හරි. මේ පාර මම ඇඳුම් දැම්ම නැහැ ඇත්තම කිව්වොත් ඇඳුම් වලට මම මූලිකත්වය දුන්නේ නැහැ. ඒ ඉතින් මෙයා හිව මට වැදගත් දේවල් ඕඩර් කරන්න කියලා. ඉතින් මට වැදගත් දේවල් මේවා. කතා කරන්නද? ඔව්. ඇඳුම්ත් වැදගත්. ඒ වුණාට මේ දවස් ටිකේ
ඇඳුම් වලට හිත යොමු කරනවට වඩා අවශ්‍ය දෙයක් ගන්න එක වටිනානේ. ඉතින් ඒක මේක කොහොමද මේක ගන්න තියෙන්නේ? තව කැලේ තියානේ. මේ ඇවිල්ලා ෆෝන් හෝල්ඩරයක්. මෙයාට ඔය වීඩියෝස් එහෙම කරද්දී ටේබල් එකට තියලා වීඩියෝස් කරගන්න පුළුවන් එන්න කියලා තමයි මේක ඕඩර් කරේ. කැල්ලද? දාන්න තේරෙන්නේ නැහැ. අනිත් පැත්තට කරේ. මොන්දා? මෙහෙම. එතකොට ඊටසේ මෙතන ඕන කරලා මේ අර guys ඔයා වීඩියෝ එකක් කරද්දී තව මොන හරි ෆිල්ම් එකක් බලද්දී එහෙම අර ඔයා ස්කූල් වැඩ කරද්දී එහෙම අර මේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න ළමයිට ගොඩාක් වැදගත් මේක ෆෝන් එක රඳවන්න තමයි මේක තියෙන්නේ. එච්චර කෝඩි නැහැ ප්ලාස්ටික් තමයි අපිට අල්ලද්දී තේරෙනවා ප්ලාස්ටික් නේ. ප්ලාස්ටික් ඔව් එච්චර කොලින් නැහැ නේද ෆෝන් එක නම් තියන්න පුළුවන්. වරදක් නෑ. මෙතන මේ කැරට් එක මෙහෙම ප්ලග් කරගන්න තියෙන්නේ මේකට. හරි guys ඊට පස්සේ මෙහෙම ටේබල් එකට තියලා මෙන්න මෙතනින් අපිට ෆෝන් එක එහාට මෙහාට ඔක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. බෑ නෑ මේක මෙහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේ. ආහා ඉහළ පහළ කරන්න පුළුවන්. ඉහළ පහළ කරන්න පුළුවන්. උඩටයි පල්ලෙහාටයි කරන්න පුළුවන්. වීඩියෝ එකක් කරගන්න අවස්ථා තියෙනවා. ඔන්ලයින් ක්ලාස් එකක් යන්න මෙයා කිව්වා වගේ. ඊට පස්සේ ඒක ඇදුණා. බොල් කරන්න එපා. ඊට පස්සේ මෙන්න මේ මම ගෙනාවා මේක මේක ලිප්ස්ටික් එකක් යන්නේ. ඔව් මේක ලිප්ස්ටික් එකක්. මෙන්න මෙහෙම තියෙනවා. ඒක ලිප්ස්ටික් එකක් දාන්නේ. අනේ වන්ද බොක්ස් එකක්. මේක ලිප්ස්ටික් එකක්. කොහොමද ගන්න? මෙහෙම තියෙන්නේ guys. ඒක මෙන්න මෙහෙම අරගෙන අවුලක් නෑ ගන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න හොඳද නැද්ද කියලා. අවුලක්ම නැහැ. ඒක ඉතින් අර තියෙන්නේ ආගේ තියෙන අතේ. next බලන්න. බෑග් එක. මේක කාටද මේ ඔඩ කරේ මෙන්න මෙයා. එයා මට මොකක් ආද? ඒක ලස්සනයි. දෙන්න ගන්න ඕනද? මේ ලස්සන. ඇත්ත ලස්සනයි ඒක white color. මම ඒක ප්‍රයිස් වෙන වෙනින් දාන්න. අදවත් එක වෙන්නෙත් නැහැ. මයි ෂර්ට් එක සුදු පාට නිසා මේක සුදු පාට නිසා එච්චර පේන්නේ ඒක ෂිපස්. ෂිපස් දෙකක් තියෙනවා දෙකයි තියෙන්නේ. එකේ ළමයි ෂිපස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පොකට් දෙකක් තියෙනවා. ලොකුයි පොකට්ටුත් අවුලක් නැහැ. මගේ වචනෙට මොකක් හරිම කියනවා අනිත් පැත්තෙන් ඒ කියන්නේ. අවුලක් නැහැ සල්ලි වත් දාන්න පුළුවන්. සල්ලි දාන්න කියනවා. Please, I don't have any time for any gossip now. Eh? Yes. Look at you. අන්තිමට නෑ තව තියෙනවා. දැන් guys අපි මේකෙන් මෙහි සල්ලි වලින් දිරාම් 113ක ලංකාවේ ප්‍රයිස් එක රේට් එක 80ක් වගේ තමයි වෙන්නේ. 113ක් කියලා කියන්නේ guys 9040ක් 9050ක් වගේ තමයි ලංකාවේ සල්ලි වලින් වනේ. අපි කැලි 10ක් විතර ඕඩර් කරා මේ වාර. ඊට පස්සේ තියෙනවා guys මේක මම ගෙනාවේ මම යූස් කරා මෙන්න මේක දන්න කට්ටිය දන්නවා ඇති මේක මේ waterproof එකක් මේකේ black එකයි brown එකයි තමයි තිබුණේ මම black එක තමයි සාමාන්‍ය දුරට පාවිච්චි කරේම මම black එක තමයි brown එක පාවිච්චි කරේම නැහැ අන්තිමට කොහොම හරි මේ කාමරේ ආස්පස් කරද්දී මගෙන් black එක නැති වෙලා තියෙනවා මම දන්නේ නැත්නම් කොහෙද කියලා ඒක නැති වෙලා තියෙනවා ඉතින් brown එක විතරයි තියෙන්නේ මේ තියෙන්නේ brown එක මම ඒකත් යූස් කරන්න ගත්තා මේක හැබැයි යූස් කරන්න බෑ guys මේකට වැස්ලින් එහෙම චුට්ටක් දාලා ඕනේ යූස් කරන්න. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මේකේ යටක් තියෙනවා මෙන්න මෙහෙම. ඉතින් මේක යූස් කරන්න ඕනේ වැස්ලින් ගාලා. ඉතින් මට ඒක එච්චර සෙට් වුණේ නැති නිසා මම ගොඩක්ම පාවිච්චි කරේ black එක. හරිද black එක යූස් කරපු නිසා මට black එකම විතරක් හරියන නිසා මම ටෙමු එකෙන් ඕඩර් කරා. හැබැයි මේකේ මම හිතපු විදිහට නෙමෙයි ආවේ. මේකේ කලර්ස් තුනක් ඇවිල්ලා. මෙන්න මෙහෙම. මෙන්න eyebrows දෙකේ වෙනස මේක. ඉතින් අවුලක් නෑ හොඳයි. වරදක් නෑ. ඒක. ඒකයි යන්නේ. අයිටම් දෙකක් මේකත් ලිප්ස්ටික් එකක්. වව් ඒක ලස්සනයි.
ඒක මාරු guys. අර heart එකක් ඇවිල්ලා තියෙනවා වඩේ. මෙන්න මෙහෙම. මම මෙතනින් පෙන්නන්න. අරකෙත් මෙහෙම පෙන්නනනම් අර නේද? මොකද්ද ලිප්ට්? මොකද්ද? මේක ලිප්ස්ටික් එකක්. ඒකක් ඊට අන්තිම එක මේක guys wallpaper එකක් මේක wallpaper එකක් මෙන්න මෙතනින් දාන්නම් ඔයාලට මම මොකද්ද කියලා guys ඔච්චර තමයි බඩු ටික මේ පාරෙන් දුන්නේ නැහැ ඔක්කොම තියෙන්නේ අපිට අවශ්‍ය දේවල් next අවශ්‍ය දේවල් මට අවශ්‍ය දේවල් ඊළඟට මගේ මෙතන අවශ්‍ය දේවල් වලින් භාගයක්වත් නැහැ අපි තුන්වෙනි පාරට තෙමු ඕඩර් එක දාන්න සූදානම්. ඔව් මම සූදානම්. නේ සූදානම් නැති වුණත් මම නම් සූදානම්. මොකද මම හිතුවේ නැති බඩු මට. හරි. මට තව බඩු තියෙනවා ගන්න. හරි guys අපි එහෙනම් හරි guys එහෙනම් මම හිතනවා ඔයාලා අන්තිම වෙනකම් වීඩියෝ එක බැලුවයි කියලා. ඔයාලා මෙතනින් මොකක් හරි බඩුවක් හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට link එකත් එක්කම දාන්නම්. ඒතර ඔයාලට පුළුවන් ඒක order කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye. හරි ළමයි දැන් මම ඔයාලට කියන්නම් මේවා වැඩද නැද්ද කියලා. ඇත්තටම මයික් දෙක හොඳයි. මයික් දෙක වැඩ. ඒක ගැන නම් කිසිම කාටවත් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට link එක ඕනනම් මම link එක දාන්නම්. මයික් දෙක නම් හොඳයි. ඊට පස්සේ මෙන්න මේකේ tools එක දැන් මට ඕන මගේ iPhone එකට. ඉතින් iPhone එක මට mic එකට ගහන්න බෑ. ඒක type C නිසා. ඉතින් මම ඒක නිසා තමයි මේක order කරේ. ඇත්තටම කිව්වොත් මේකේ අනිත් tools නම් කොහොමද කියන්න මම දන්නේ නැහැ. මගේ iPhone එකට ගහන්න පුළුවන් tools එක වැඩ කරන්නේ නැහැ mic එකට. ඉතින් මම මේක return යවුවා. රිටර්න් යවනකොට ඔයාලා ස්ටෙප්ස් ටික එවනවා. ඔයාලා මොකක් හරි අයිටම් එකක් ඔයාලට ආයි රිටර්න් යවන්න ඕන නම් අපිට ස්ටෙප්ස් ටිකක් පෙන්නනවා. ඒ ස්ටෙප්ස් ටික අපි හරියට කරලා ඒගොල්ලෝ දැන් අපි මේක පොඩි ගානක එකක් නේ. ඒතකොට මේක පොඩි ගානක එකක් වුණාම අපිට මේකේ මම හිතන්නේ එහෙම පොඩි ගානක එකක් නිසා මේක අපිට රිටර්න් යවන්න ඕන නැහැ. ඊට පස්සේ අපි මේක රිටර්න් දැම්මට පස්සේ ඔක්කොම ඉවර වුණාට පස්සේ අපිට විනාඩියක්වත් යන්නේ නැහැ ළමයි. අර අපේ මේකට අපි දාපු සල්ලි ඔක්කොම අපේ ආයේ ක්‍රෙඩිට් බැලන්ස් එකට එනවා. ඒ කියන්නේ තෙමු account එකේ ක්‍රෙඩිට් බැලන්ස් එකට ආපහු එනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. අපිට එතකොට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. අපේ account එකට ඒක අපේ මුදල් නැවත එනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලගේ try කරලා බලන්නයි කියලා කියන්නේ. ඔයාලට මොකක් හරි order එකක් ආපු එකක් වැරදිලා ආපු එකක් හරි ඔයාලා return යවන්න ඕන නම් අර මං කිව්ව විදිහේ script එක ඔයා ගියාට පස්සේ පොඩ්ඩක් බලන්න. ඒක අඩු ගානක එකක් වුණොත් විතරක්ද දන්නේ නැහැ. මම ඒක හරියටම දන්නේ නැහැ. ඉතින් මේක මට වුණේ 10 ගානක්. ඩිරම් 10 ගානක්. ඒක නිසා වෙන්නේ නැති මට මේක return යවන්න ඕනේ නැහැ. මගේ මුදල් මම දාපු මුදල් මට නැවත ආවා. ඊට පස්සේ ළමයි මේක අපි කාර් එකට ගෙනාවේ නෙස්ගේ ලැප් එක charge කරගන්න. මේකත් වැඩ. මේකත් බය වෙන්න දෙයක් නැහැ. ඒක නම් මම ඔයාලට 100ක් ගැරන්ටි කරනවා මේක හොඳයි. අනිත් ඔක්කොටම වඩා මේක හොඳයි. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මේක use කරන්න පුළුවන්. ඔයාලා ගොඩක් වෙලාවට ඉන්න වාහනේ නම් ඔයාලට phone එක charge කරගන්න phone එක නෙමෙයි phone ගන්න පුළුවන් මේකේ charge කරන්න පුළුවන්. ලැප් එකේ එහෙම දැන් සාමාන්‍යයෙන් vlog කරන කෙනෙක්ට නම් මේක ඇත්තටම වැදගත්. videos කරලා ලැප් එක ඉඳන් සමහරව ලැප් එකේ එඩිට් කරන්න. එතකොට ඒක එඩිට් කරන්න ඔයාලගේ ෆෝන් එකේ charge නැති වුණොත් ඔයාලට පුළුවන් මෙහෙම එකක් අරගෙන ලැප් එකට ගහලා ලැප් එක charge වෙන ගමන් ඔයාලට වාහනේ ඇතුළේ ඉඳන් ඔයාගේ වීඩියෝ එක එඩිට් කර ගන්න. ඉතින් මං හිතනවා හදිසිම කෙනෙක්ට මේක ඇත්තටම වාසිදායකයි කියලා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් link එක ඕන නම් මට කියන්න. මම link එක අනිවාර්යයෙන්ම දාන්නම්. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක නරඹවයි කියලා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.